බණ අහනකොට සුනාත ධාරේත චරාත ධම්මේ. හොඳට බණ අහන්නට ඕන. අහන බණ ටික හදවතට ගන්නත් ඕන. හදවතට ගත්ත බණ ටික තමන් මිය පරලෝ යන මොහොත දක්වාම තමන්ගේ ජීවිතයේ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට හැම දිනම අධිෂ්ඨාන කරගන්නට ඕන ජීවිතේ මගේ ළඟ තියෙන අඩුපාඩු හදා ගන්නට ඕන කියලා. දැන් කල්පනා කරන්නට ඕන හැම දිනම බණහන යත්තන් හැම දිනම ලෝතර බුදුහාමුදුරුවෝ විසින් දේශනා කොට වදාළ ඒ නියානික සී සද්ධර්මයයි මේ මගේ හාමුදුරුවෝ මට බණ කියන්නේ. මගේ ජීවිතේ තියෙන අඩුපාඩු හදා ගන්නයි මම මේ බණ අහන්නේ. සසර පුරුද්දකට බණ දහමක් ඉගෙනගෙන සසර ආපු විදියටම මේ භවයේදී නැවත නැවත පිනට දහමට යොමු වෙන සත්පුරුෂ ආශ්‍රය නිශ්‍රය කරගෙන පේවා සමාදන් වෙලා අන් අයටත් බණ දහම ටිකක් ඉගෙන ගන්නට ජීවිතේ හදා ගන්නට මම මේ කටයුතු කරන වගේම මගේ ජීවිතයක් මේ ධර්මයෙන්ම පෝෂණය වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට ගන්නට මට මේ ධර්මයෙන්ම පීඨ වේවා සසර නිවන් දකින්නටම මට මේ පින හේතු වෙන්න කියලා හිතාගෙනයි බණ අහන්නට ඕන. ඒ වගේම ධර්ම දේශනා පවත්තන ඇත්තනොත් පවත්තන්නට හේතු ආමුදුරන්ට ආරාධනා කළ මේ දෑත් කට්ටියක් පිළිගන්නලා පැතුවෙත් මට සසර තුලදී නිවන් දකින්නටම මේ ධර්මයේ ධර්මඥානය බවට පත් වෙලා සංසාරේ තුලදී මට චතුරාර්ය සත්‍ය ධර්මයේ කිදිනක හෝ අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්නට මට මේ ධර්ම දානමය පින්කමත් පාරමිතාවක්ම වේවා කියලා සිතුවිලි ඇති කරගෙන ධර්ම දේශනාව පවත්වන්නට කලින් හැමදෙනාම සාදුනාදයක් පවත්වනවා. ඒ නිසා කල්පනා කරන්නට ඕන බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදියට මෙන්න මේ චරිත ටික ඔබේ ළඟ තියෙනවා. ඔබ හදා ගන්නට ඕන චරිත. ඒ නිසා පින්වතුනි බණ ටික අහන්නට කලින් හැමදෙනාම සංසුන්ව ඉන්න විදියටම බණ ටික පිළිවෙලකට අහලා අර කලින් කිව්වා වගේ බණ පද ටික හදවතට ගන්න. එහෙනම් මොනවද මේ චරිතහය තමන්ගේ ජීවිතේ තමන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරපු මෙන්න මේ චරිත වලින් එකක් තමයි රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, විතර්ක චරිත, බුද්ධි චරිත. මේ සියල්ලක් දිහා බලනකොට පින්වතුනි ඔබ බලන්නට ඕන මගේ චරිතය මොන වගේද කියලා. හදවතටම බණ ටික අරගෙන තමන්ම කල්පනා කරලා බලන්න මගේ චරිතය මොන වගේ චරිතයක්ද. පළවෙනි එක තමයි රාග චරිත. රාග චරිත උප්පත්තියෙන්ම රාගාදී චරිත. උපතින්ම රාගාදී චරිත. රාගාදී කෙලස් කිව්වහම රාගාදී සිතුවිලි කිව්වහම අපේ අයගේ ඉක්මනට මේ ලිංගික හැසිරීම විතරයි. ලිංගික හැසිරීම විතරක් නෙවෙයි රාගාදී කෙලස් කියලා කියන්නේ හැම දෙයකටම ඇලීමක් ගැලීමක් ඇති වෙන දේවල්. ඒ නිසා ඇලීම් ගැලීම් ඇති වෙන නිසා මේ චරිත හැම කෙනාම හැම දෙයකටම අල්ලගන්න. ඒ නිසා හැම දෙයක්ම අල්ලා ගැනීම නිසා අපි මේ තෘෂ්ණාව නිසා එහෙමනම් මොකද වෙන්නේ? හැම දෙයකටම ඇතුම පැළඳුමට යම් සතා සිව්පාවට මිනිස්සයට ගහකොළට බඩු බාහිරාදියට කනකරාභරණ වලට මේ හැම දෙයකටම ඇලීම ඇති වෙනවා. මේ ඇලීම නිසා තමයි ගැටීම ඇති වෙන්නේ. ඒ නිසා ජීවිතේ අපි තේරුම් ගන්නට ඕන මේ මගේ චරිතය රාගාදී කෙලෙස් චරිතයක්. ඒ නිසා දෙවෙනි එක තමයි දේශ චරිතය. දේශ කියන්නේ තරහව, කේන්තිය, පළගැනීම, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව මේ ඔක්කොම දේවල් අඩංගු කරලා කතා කරන්න පුළුවන් චරිතයක් දේශ චරිතය.
තරහෙන් ඉන්නේ. කොයි වෙලාවෙත් තරහෙන් ඉන්නේ. මිනිස්සු කියනකොට පුපුර ඉන්නේ. කියන්නේ නැද්ද? මිනිස්සු කියනවා නේද? මිනිස්සු කියනවා කේන්තියෙන් ඉන්න මිනිස්සෙට මොකද කියන්නේ? අන්න අරයන් පුපුර තමයි ඉන්නේ. ඔයාලට තව උදාහරණයක් කියන මොනවද කියන්නේ? කබලට මොනවද මොකක්ද කිව්වේ? ඈ? අබ දාපුවා. අබ දාන්න ඕනේ කබලට නේද? ඩෝම් පටෝන් තඩබඩාන් ගාලා පුපුරන්නේ අලි ඩෝම් ගැහුවාගේ තමයි හමාර. චීන පටස් වගේ තව වචනයක්. මිනිස්සු කියන්නේ ඊළඟට තව චරිත මොකද්ද? ඊයාගේ චරිත හරියට මොනවා වගේ ගුවේ? චීන පටස් වගේ ටක් ගාලා පුපුරලා. ඒ නිසා පින්වතුනි අපි දැනගන්නට ඕන මොකක්ද මගේ චරිතය දේශීය තරහව ඇති වෙන චරිතය. ඉක්මනට කිපෙන සුළු ගතියක් තියෙනවා. නේ. ගෙදරත් ඕකනේ වෙන්නේ. ජීවිතය තුල ගෙදර බලන්නකො. මහත්ය නෝනට එකක් කියනකොට ඒ කියපු එකට නෝන කීයක් කියලාද? 60ක් කියලා. නෝන එකක් කියනකොට මහත්ය 60ක් කියලා. දෙන්නට දෙන්න පාස් නැහැ. කාට එකක් කියව ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අඩදබර වැඩි. එක්කෙනෙක් කියනවා මගේ කර්මයට තමයි තමුසේ මං ගත්තේ. මොකද කියන්නේ මගේ කර්මයට තමයි තමුසේ ගත්තේ. හරියට මොකද කියන්නේ? මගේ කර්මයට තමයි උඹත් අහුවේ. ඉවරයක් නෑ දෙන්නට දෙන්න කියව ගන්න. හරියට අපි අවුරුදු 7-800ක් මේ මහ පොළොව තුල ජීවත් වෙනවාද? අපි ජීවත් වෙන්නේ මේ අවුරුදු 60-70ක් නේ ජීවත් වෙන්නේ. ඉන්න කාලේ අල්ලගෙන බදාගෙන මියව කුඩගාගෙන හිටියා. ජීවිතේ නැති වෙලා විනාශ වෙලා යනවා. සමහර මිනිස්සු නිදාගෙන ඉන්න වෙලාවේ තමයි නායකයෝ. කවදාවත් හිතුවද මට මේ වගේ වේද? මිනිස්සු ඉඩකඩම් වලට කොච්චර රණ්ඩු වෙනවද? අර මං කිව්වාගේ අවුරුදු 7-800ක් ජීවත් වෙනවනම් මේ මහ පොළොව බදා ගන්න බලන්න 2004 මොකද වුනේ? සුනාමි විවසනේ ආපු වෙලාවේදී සුනාමි ආපු වෙලාවේ ගාල්ලේ මූද බලන්නකො. මූදේ වතුර ටික කිලෝමීටර ගාණක් ඇතුළට යනකොට අපේ අය මොකද කළේ? අර වටේම තිවිච්ච වැටගෙය ගස්වල පඳුරු වලින් අතු ගලව මායින් වෙන් කරා. කොට්ටම්බ ගස්වල තිවිච්ච අතු ගම්සූරිය ගස්වල අතු කපලා අරගෙන වෙල්ලා. මූදේ මොකද කරේ? මායින් ගැහුවා. පැයක් භාගයක් ගියේ නෑ ඊළඟ රළපාරෙන්ම වැටයි මායිනුත් එක්කම ඔක්කොම ටික කුදලාගෙන ටවුන් එක මැදටම අරගෙන ආවා. ඔක්කොම අර උලුප්පගෙන ඇවිල්ලා එතනත් මිනිස්සු 10 ගාණක් මැරුණා. අදටත් අපේ මිනිස්සු ඉඩකඩම් වලට රණ්ඩු වෙලා මුළු කඳු දෙබෑ මදින් එන වතුර පාර තියෙන ඇල පාරත් හරස් කරගෙන ඒකෙත් ගල්ලටියක් බැඳගෙන ඒකෙත් පත් පුරවගෙන මේ මිනිස්සු මොකද කරන්නේ? ඉඩකඩම් අල්ලගන්න. අන්තිමේදී මහා වර්ෂාවක් ඇස්සාම කන්දේ තියෙන වතුර ටික පල්ලෙහාට එන්න නැති වෙනකොට සබාව දහම විසින්ම පහත් තැනකින් සියලු දේම වතුර ගලාගෙන ගිහිල්ලා වතුර එකතු වුණාට පස්සේ කීවා දරාගෙන ඉන්න බෑ මේ මහ පොළොවට. කොයින් හරි කඩාගෙන බිලිගෙන. අපිට ඒ උදාහරණේ අපි තේරුම් ගන්නට ඕන. අපිට මේ විවසනයක් ආවේ නැහැ කිව්වට. හැබැයි අපි මිනිස්සු ලංකාවේ මිනිස්සු ඇත්තටම හොඳ ගතිගුණ තියෙන මිනිස්සු. ගාල්ල මාතර හම්බන්තොට මිනිස්සු මොකද කළේ? නාය ගියපු ගම් වතුරෙන් අවතන් වෙච්ච නිවාස විනාශ වෙච්ච. දැන් අද මම බැලුවා කත්නරුවේ හාමුදුරුවන්ගේ ළඟ තිබිච්ච account එකේ තිබ්ච ඔක්කොම සල්ලි වලින් අදාළ මේසුන්ගෙන් ඇහුවා හාමුදුරුවන්ට කියන්නේ හාමුදුරුවනේ මුකුත් එපා ඇඳුම් ටිකක් ගෙනල්ලා දෙන්න අඳින්න නැතිවත නැහැ. ඒවෙන් ඒ මදි වෙනකොට එක ගාමන්ට් එක මිනිස්සෙක් 80ක පොඩි ගාණක් නෙවෙයි 80ක ඇඳුම් දෙන්න. හාමුදුරුවෝ ඔක්කොම පැඩ් කරනවා අවශ්‍ය විදියට යනවා. මේ මිනිස්සු වෙන්නේ. ගාල්ලේ මිනිස්සු 300ක් එකතු වුණා. පහුගිය දවසේ මහනුවර සුද්ධ කරන්න. මාතර මිනිස්සු බදුල්ල සුද්ධ කරන්න ගියා. මේ 500ක් කොල්ල කෙළුවා. හම්බන්තොට මිනිස්සු ඒත් ඒ වගේම නුවරඑළියට
අපේ එකිනෙකාගේ සාසම්බන්ධතාවය ගොඩක් දුරට තියෙනවා.